කියන නිසා නෙවෙයි. ඇත්තටම හිතන්න. ඔබගේ දෙමව්පියෝ නැති වෙද්දී අනිත්‍යයි කියලා හිතන්න. ඔබ ආදරය කරන අය වෙනස් වෙද්දී අනිත්‍යයි කියලා හිතන්න. ඔබ හිතන දේවල් නොලැබෙද්දී අනිත්‍යයි කියලා හිතන්න. කිරිපෝ පොඩොක්කේ තුරුල් කරගෙන ඉපු දරුවෝ වෙනස් වෙද්දී අම්මයි තාත්තට අතපය ඔසවද්දී අනිත්‍යයි කියලා හිතන්න. දරුවෝ ඈත රටවලට ගිහිල්ලා අම්මයි තාත්තයි රූප පෙට්ටි ඉදිරියේ තනි වෙනකොට අනිත්‍යයි කියලා හිතන්න. නොසිතූ මොහොතක මහපාරක වැටිලා මැරෙන්න ඕන අනිත්‍යයි කියලා හිතන්න. ලෙඩ ඇඳක බට ගහලා මැරෙන වෙලාවේ අවසාන හුස්ම පොද හිර වෙලා යද්දී අනිත්‍යයි කියලා හිතන්න. මේ සියල්ලම අනිත්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාළ දේ ඒකාන්ත සත්‍යයි. ඒකාන්ත සත්‍යයි. සියලු දේවල් වෙනස් වෙලා යනවා. මම මගේ ආත්මය කියලා ගන්න දෙයක් නැහැ. ඒක තමයි සැබෑ ධර්මය. ඒක තමයි යථාර්ථය. ඒක තමයි සත්‍ය ධර්මය. කෙනෙක් නිවනට පමුණුවන